ඉතින් ඔන්න කාලයකට පස්සේ අපේ channel එකේ වීඩියෝ එකක් ගෙන්නන්නත් බැරි වුණා. පුංචි ගමනක් ආවා. යන ගමන් අපිට බෝමුරු ඇල්ලේ එන්න හිතුණා. ඉතින් ලස්සන දවසක් අද. අපි බලමු ගිහිල්ලා කාලෙකින් channel එකට වීඩියෝ එකක් අරන් එන්නේ. අපි මතකද දන්නෙත් නෑ. අද මාත් එක්ක ඉන්නවා මගේ යාළුවා චානුක ඉන්නවා. චානුකයි මායි තමයි අද යන්නේ. වෙනද අපේ වීඩියෝ වලට ගොඩක් යාළුවෝ සෙට් වුණා. ඉතින් මේගොල්ලොත් අද මේ වීඩියෝ එකේදී මතක් කරනවා. එහෙනම් ඉතින් අද අපි යන්නේ බෝමුරු ඇල්ල බලන්න. එහෙනම් ඉතින් වැඩි විස්තර ඕනේ අපි බෝමුරු ඇල්ල බලලා මේ යන එන ගමන් මාර්ගයේ විස්තර ගැන කතා කරමු. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ දිගටම බලන්න. එහෙනම් ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් ඔන්න අපි පටන් ගන්න තැන වලට පෙන්නුවා. එතන ඉඳන් සාමාන්‍යයෙන් ජානුක කොච්චර කුලියක් දුර ආවද? කිලෝමීටර් 2ක් වගේ. ඔව් කිලෝමීටර් 2ක් වගේ ඔයගොල්ලන්ට එන්න තියෙනවා. කැලෑ පාරක එන්න තියෙන්නේ ලස්සනයි. අමාරුයි ටිකක්. ඒකට මාර ලස්සන පාරක් තියෙන්නේ. පරිසරය ලස්සනයි. ඉතින් පරිසරයක් ඉඳගෙන ඔයාලත් එන්න මේ තැන බලන්න. අපි නම් මේ පොඩි ගමනක් යන ගමන් හදිස්සියට ආවේ. නාඩිය දරාගෙන දැන් දෙන්නත් එක්ක ඉන්නවා. අපේ මේ ඉස්සරහෙන් ඔයාලට පේනවද දන්නේ බෝම්බු ඇල්ල තියෙනවා. ඉතින් තව පොඩ්ඩකින් අපි යනවා. ඉතින් මෙතට එන පාර ගැන කිව්වොත් අපි නම් ආවේ බුත්තල ඉඳන්. ඒ කියන්නේ මොණරාගල බුත්තල ඉඳන්. බුත්තල ඉඳන් එනකොට සාමාන්‍යයෙන් අපි ආවේ ඉස්සල්ලාම ඇල්ලට ආවා. ඇල්ලෙන් බණ්ඩාරවලට ආවා. බණ්ඩාරවල ඉඳන් වැලිමලට ඇවිල්ලා වැලිමට හරහා වැලිමල ටවුන් එකෙන් දකුණට හරවලා ඒ පාරේ දිගට මෙන්න ඕනේ. ඉතින් අපි
ඔයාලට එන පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. බස් එකේ එනවා නම් බස් එකේ එන අයට කොහොමද එන්නේ? ඒකට බයික් එකක් එනවා නම් ඕගොල්ලෝ කපල් එකක් එනවා නම් පවුලත් එක්ක එනවා නම් කොහොමද එන්න ලේසිම පාර කියලා අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒකත් බලලා මේ තැනට එන්න. ඉතින් ලස්සනයි. ඉස්සරහට යන්න. පුළුවන් විදිහට අපි මේ සබාදාමේ ලස්සන වලට අරගෙන එන්න. ඉතින් යාළුවනේ අපි බොඹුරු ඇල්ල බැලුවා ඔයාලට පෙන්නුවා. ඉතින් ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ලක් තමයි බොඹුරු ඇල්ල කියලා කියන්නේ. ඉතින් ඔයාලත් එන්න වැඩිමඩ පැත්තේ එනකොට ඇවිල්ලා යන්න. ලස්සන මේ වගේ කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පැත්ත ගැන කිව්වොත් සීතල දේශගුණයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන විදිහේ මේ බට ගිහින් තියෙනවා. ඉතින් මෙහි වතුර තමයි ප්‍රධාන සම්පත වෙලා තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ගොඩක් අය මෙහි ඔතනිනුනේ කඩ කරනවා. ඉතින් මේ කඩවල වලින් ඒගොල්ලෝගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා. ඉතින් මේ ගමේ ඉන්න කට්ටිය ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔයාලත් එන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. තව ඉතින් ලස්සන ඔයගොල්ලන්ට ෆොටෝ ගහ ගන්න පුළුවන්. මේ පරිසරය ගොඩක් ලස්සනයි. ඉතින් එන අයට කියනවා මම මේ තියෙන සුන්දර පරිසරය ඔයගොල්ලෝ විඳින ගමන් ඒක ඒ විදිහටම ආරක්ෂා කරන්න කියලා ඔයගොල්ලෝගෙන් මාත් ඉල්ලනවා. ඉතින් අපේ වීඩියෝ එක බලන්න. පුළුවන් වෙලාවට ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ අපි අරන් එනවා. මාත් එක්ක අදාව චානුක දෙන්නත් එක්ක නෑවා නාලා. ඉතින් දැන් මේ ආයෙ ගෙදර යනවා. එහෙනම් ඉතින් අපි තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලෝ බොඹුරු ඇල්ල ඇවිල්ලා තියෙනවා නම් ඕගොල්ලෝගේ අදහස කමෙන්ට් එකකින් දාන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.